අයිබෝන් මගේ පුතාල සීලුම් දෙනාට 2025 26 සාමාන්‍ය පෙළ විභාගයේ පෙනීන්න සූදානම් වෙලා ඉන්න දුවල පුතාල වෙනුවෙන් මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. මේකේ මම කතා කරන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට මුහුණ දෙන්න වෙන කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25න් කෙටි ප්‍රශ්න 6ක් ගැන. මේ කෙටි ප්‍රශ්න 6ම අහන්නේ බීජ ගණිතයේ පාඩම් මාලාවේ. උදාහරණයක් විදිහට මම මේ අරගෙන තියෙන්නේ 2024 බීජ ගණිතය පාඩම් මාලාවෙන් සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න ටික. මෙතන තියෙන ප්‍රශ්න 1යි 2යි 3යි 4යි 5යි 6ක්. එතකොට ඔයාලා දන්නවා සෑම වසරකම සාමාන්‍ය පෙළ විභාගයට බීජ ගණිතයේ පාඩම් මාලාවෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න 6ක් අපෙන් අහනවා. එතකොට ප්‍රශ්න 25න් ප්‍රශ්න 6ක්ම අපිට මේ පාඩම් ටිකෙන් ගොඩ දාන්න පුළුවන්. එතකොට මම මේ කියලා දෙන්න යන්නේ මේ ප්‍රශ්න ටික අපි කොහොමද මේ ප්‍රශ්න ටිකට සූදානම් වෙන්නේ, කොහොමද මේ ප්‍රශ්න ටිකට අපි ලකුණු 6ම ගන්න කියන එක. එතකොට පුතාලා බලන්න අපිට හම්බ වෙනවා බීජ ගණිතයේ පාඩම් වල බීජීය භාග 10 වසරේදීත් හම්බ වෙනවා 11 වසරේදීත් හම්බ වෙනවා. මේ තියෙන අපේ බීජීය භාග ගාන 2024 අහපු. මෙතන තියෙනවා සාධක සොයන්න කියලා. මේ තියෙන සාධක සොයන්න තියෙන ගාන අපිට ඒතකොට 10 වසරේදීත් හම්බ වෙනවා සාධක සෙවීම, 11 වසරේදීත් හම්බ වෙනවා සාධක සෙවීම. සාධක සෙවීමේ ක්‍රම තුනක් තියෙනවා. පොදු පදිවතර ගැනීම, වර්ග දෙකාන්තරයේ සාධක සහ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. බොහෝ වෙලාවට වලට කිසි ප්‍රශ්නෙට එන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක හොයන්නයි. වර්ග දෙකාන්තරයේ සාධක සරල ගණන් ටිකක් තමයි එන්නේ. ලොකු සංකීර්ණ ගණන් එන්නේ නැහැ. ඒතර මේ තියෙන්නේ බීජීය භාග ගුණ කිරීම හා බෙදීමෙන් අහලා තියෙන ගාන. ඒතර 10 වසරේ අපිට බීජීය භාග එකතු කිරීම හා අඩු කිරීම තියෙනවා. 11 වසරේ බීජීය භාග ගුණ කිරීම සහ බෙදීම තියෙනවා. ඒතකොට මේ පාඩම් දෙකකින් ප්‍රශ්න අහලා තියෙනවා. 10 වසරේ සහ 11 වසරේ අපිට තියෙනවා සාධක පාඩම. එකකින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ තියෙන පුතේ කුඩා පොදු ගුණාකාරයේ සෙවීම කියන ගාන. ඒතර බීජීය පද කීපයක් දීලා වලට කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා තමයි තියෙන්නේ. බොහෝ වෙලාවට කෙටි ප්‍රශ්න වල එන්නේ බීජීය පදවල කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා තමයි එන්නේ. ප්‍රකාශන වෙනවා බොහෝ වෙලාවට අඩුයි. ඒතර මේ තියෙන කුඩා පොදු ගුණාකාරය පාඩම. ඒතර මේ තියෙන්නේ බීජීය භාග මේක 11 වසර. මේ තියෙන බීජීය භාගමයි 10 වසර. මේ අපිට තියෙන්නේ සාධක සෙවීම. අපිට 10 වසරෙත් හම්බ වෙනවා 11 වසරෙත් හම්බ වෙනවා. එතකොට මෙන්න බලන්න අපිට තව එකක් හම්බෙලා තියෙනවා මෙතන. අර සරල රේඛා ප්‍රස්ථාර පාඩමේ අපි සරල රේඛා ගැන කතා කරනවා මුලින්ම. ප්‍රස්ථාර පාඩම් වල මුල් ටිකේදී අපි කතා කරනවා සරල රේඛා ගැන. ඒතර සරල රේඛාවක ඕනෑම සරල රේඛාවක සාධාරණ සමීකරණය තමයි පුතේ y = mx ධන c. මෙන්න මේකෙන් තමයි මේ ප්‍රශ්නය හැමතිස්සෙම අහන්නේ කෙටි ප්‍රශ්න වලට. ඒතර ඔයාලට සාමාන්‍යයෙන් කියනවා ලක්ෂ දෙකක් දීලා සරල රේඛාවේ සමීකරණය සොයන්න කියලා කියනවා. එහෙම නැත්නම් 1 ලක්ෂයකුයි අන්තක්ඛණ්ඩයකුයි දීලා අනුක්‍රමණය හොයලා සරල රේඛාවේ සමීකරණය ලියන්න කියනවා. එහෙම නැත්නම් අනුක්‍රමණය දීලා ලක්ෂයක් දීලා අන්තක්ඛණ්ඩය හොයලා සරල රේඛාවේ සමීකරණය හොයන්න කියන අවස්ථා තියෙනවා. මේ තියෙන පුතේ අසමානතා පාඩම. ඒතකොට මෙන්න අහලා තියෙනවා අසමානතා පාඩමිනුත් ප්‍රශ්නයක් අසමානතා. එතකොට අපි මෙන්න මේ ප්‍රශ්න ටිකට සූදානම් වෙලා ගියපුවාම අපිට පුළුවන් බීජගණිතයේ තියෙන ප්‍රශ්න 6ම ලකුණු 6ක් අරගෙන නිවැරදිව හදා ගන්න. මම මේ එකින් එක කියලා දෙන්නම් පුතාලට කොහොමද කරන්න කියලා. මම මුලින්ම ගන්නම් බීජීය භාග මෙන්න මේ ගාන. පුතේ මේක හරිම ලේසි. මම පුතාලා මුකුත් හිතන්න දෙයක් නැහැ මේකෙදි. අපිට සරල වැඩක් කරන්න තියෙන්නේ මොකද්ද? අපිට අර ලොකුවට හිතන්නේ නැතුව සාමාන්‍ය භාග විසඳන විදිහටම මේකේ පොදු හරයක් හොයාගන්න තමයි තියෙන්නේ. ඒතර ඔයාලා දන්න ඕනෑම භාගයක් බීජීය භාග හෝ සාමාන්‍ය භාග මොන භාග වුණත් එකතු හෝ අඩු කරද්දී අනිවාර්යෙන් හරයන් සමාන වෙන්න ඕනේ. ඒතර මෙතන තියෙන විදිහට නම් අපේ හරයන් සමාන වෙලා නැහැ. මෙතන ඉන්නේ 3x 6x සහ 2x. ඒතර හරයන් සමාන කරගන්න ඕනේ අපි මේ බීජීය භාග දෙක එකතු කරන්න හෝ අඩු කරන්න නම්. බීජීය භාග තුනක් තියෙනවා මෙතන. එකතු කිරීමක් තියෙනවා අඩු කිරීමක් තියෙනවා. මේ ටික එකතු අඩු කරන්න අපි අනිවාර්යෙන් මේ හරයන් ටික සමාන කරගන්න ඕනේ. ඒතර මේක සරලයි වැඩේ පුතේ. ලොකුවට හිතන්න යන්න එපා. ඔයාලා බලන්න මේ ඉලක්කම් දිහා. ඊට පස්සේ බලන්න මේ ඉංග්‍රීසි අකුරු දිහා. ඉංග්‍රීසි අකුරු ටික ඔක්කොම ඉන්නේ x. ඒකින්ද අපි මෙතන ඉලක්කම් ටික සමාන කරගත්තා නම් අපේ වැඩේ ගොඩ. අපිට තියෙන්නේ ඒතකොට හරයන් ටික සමාන කරගන්න. ඒතර බලන්න 3 6 සහ 2. ඔයාලා දන්නවා 3 6 සහ 2
කවුද පොදු හරය අපිට පුළුවන් මේකේ කුඩා පොදු ගුණාකාරය හොයලා පොදු හරය හොයන්න. පොදු හරය කියන්නේ පුතේ කුඩා පොදු ගුණාකාරයම තමයි. ඔයාලා මෙන්න මේ තියෙන ඉලක්කම් ටිකේ කුඩා පොදු ගුණාකාරය හොයපු ගමන් පොදු හරය තමයි අපි ඒකට කියන්නේ. right. එතකොට මෙන්න බලන්න දෙකෙන් බෙදුවා කුඩා ප්‍රථම සංඛ්‍යාවෙන් ඉඳන් බෙදයි යන්න 3 බෙදෙන්නේ නැති හින්දා එහෙම පල්ලෙහාට ගත්තා. 6 දෙකෙන් බෙදෙනවා 3යි 2ට 2 1යි. ආය පුතේ මෙන්න බලන්න මේක අහපොව දෙකෙන් බෙදන්න පුළුවන්ද කියලා බලන්න. නමුත් දෙකෙන් බෙදෙන කවුරුවත්ම නැහැ. එහෙනම් අපි යනවා ඊගා ප්‍රථමක සංඛ්‍යාවට 3 3න් බෙදෙනවා 3ට 3 1යි 3ට 3 1යි එක බෙදෙන්නේ නැහැ එහෙම පල්ලෙහාට ගත්තා. එහෙනම් මෙන්න මෙතන එන ප්‍රථමක සාධක ටික ගුණ කරන්න දෙවරත් 3 6යි. එහෙනම් අපේ පොදු හරය වෙන්නේ මෙන්න මේ කුඩා පොදු ගුණාකාරය 6. ඒතර ඔච්චර දෙයක් දඟලන්න දෙයක්වත් නෑ පුතේ. ඔයාලා මේක දැක්ක ගමන් පේනවා මෙතන 6 තියෙන නිසා මෙතනත් 6 කරගෙන මෙතනත් 6 කරගත්තා නම් කෙලින්ම අපිට හරයන් ටික සමාන කරගන්න පුළුවන්. ඒතර අපිට කරන්න තියෙන මෙච්චරයි සරල වැඩක් තියෙන්නේ. මෙයාව අපි ගුණ කරමු කීයෙන්ද 6 කරන්න 2කින්. ඒතර පුතාලා දන්න ඕනෑම වීජ්‍ය භාගයක් හෝ නිකම් භාගයක් වුණත් වීජ්‍ය අකුරු තියෙන භාගයක් වුණත් අපි දන්නවා භාගයක හරයට කරන දේ අනිවාර්යෙන් ලවයටත් කරන්න ඕනේ. ඒකින්ද උඩත් වැඩි කරනවා 2කින්. මෙතන හදන්න දෙයක් නැහැ. මෙතන 6 ඉන්නවා. මෙතන තමයි අපිට 6 හදා ගන්න ඕනේ. මෙතනත් 6 කරගන්න අපි වැඩි කරන්න ඕනේ 3න්. ඒතර උඩත් වැඩි කරන්න ඕනේ අපි 3න්. ඒතර දෙවරත් 3 6යි. මෙතන 6 ඉන්නවා. මෙතන 3 වරක් 2 6යි. ඔන්න පුතේ වැඩි හරි. ලස්සනයි වැඩි 4යි. දෙවරත් 2 4යි. 3 වරක් 2 6යි. 6යි x. මෙතන හදන්න දෙයක් නැහැ 6යි x ඉන්නවා හැම. අඩු කිරීම 7 වරක් 3 21යි. දෙවරත් 3 6යි. 6යි x. බලන්න. දැන් අපේ භාග ටික හරිම ලස්සනයි. ඔක්කොම හරයන් ටික සමාන වෙලා අපිට තියෙන පොඩි වැඩක් දැන්. ටක් ගාලා උත්තරේ දාන්න තියෙන්නේ. කීයද? පොදු හරය 6යි x 4යි 5යි අඩු කිරීම 21යි. උත්තරේ එනවා පුතේ අපිට මෙන්න බලන්න 4යි 5යි 9යි. ඔයාලා දන්නවා මෙතන ධන 9 ධන 9 සහ ඍණ 21 සුළු වෙන්න තියෙනවා. මේ බලන්න මෙතනත් හැංගිලා ඉන්නේ ධන ලකුණ. ඔයාලා දන්නවා ඉලක්කමක් ඉස්සරහින් ලකුණක් නැත්තම් හැංගිලා ඉන්නේ ධන ලකුණ. ඒතර මෙතන ඉන්නේ ධන 4 මෙතන ඉන්නේ ධන 5. ධන 4යි ධන 5යි එකතු වුණාම සුළු වුණාම කීය දෙන්නේ 4යි 5යි 9යි. ඒක ධන 9. ලකුණු සමාන දෙන්නේ කැමතිස්සෙම එකතු වෙන එක වෙන්නේ. එතකොට 4යි 5යි 9යි දෙන්නගෙම ලකුණු ධන හින්දා උත්තරයටත් ධන. දැන් මෙතන ඉන්නේ හපව් ධන 9 සහ ඍණ 21 සුළු වෙන්න. පුතාලා දන්නවා ධන 9 සහ ඍණ 21 කියන්නේ ලකුණු අසමාන දෙන්නෙක්. ලකුණු අසමාන දෙන්නෙක් සුළු වෙන්නේ පුතේ වැඩි එකකින් අඩු එක අඩු කරන්න වැඩියගෙන් අඩුවගේ අඩු කරන්න 21කින් 9ක් ගිහපුවාම අපි දන්නවා එතකොට 12යි වැඩියගේ ලකුණ යොදන්න. ඍණ 12යි. එහෙනම් අපි දන්නවා ඍණ 12 උඩට එනවා ලවයේ විදියට 6යි x යටට යනවා. පුතේ ඔයාලා දන්නවා මෙතන තියෙන හැංගිලා ගුණ කිරීමක් 6 සහ x අතර තියෙන මෙතන ගුණ කිරීමක්. මෙතන උඩ ඉන්නවා ඍණ 12. අපිට බය නැතුව ගුණ කිරීම ඉන්නවා නම් බය නැතුව උඩයි යටයි කපන්න පුළුවන් සුළු කරන්න පුළුවන්. කපනවා කියන එක අදහස පුතේ උඩයි යට එකම ඉලක්කමෙන් බෙදෙනවා නම් බෙදන්න පුළුවන්. මෙතන බෙදෙනවා 12ට 6 ඒවා 2යි 6ට 6 ඒවා 1යි. එහෙනම් උත්තරේ එනවා ඍණ උඩට ඉතුරු වෙන්නේ 2 යටට ඉතුරු වෙන්නේ 1x. පුතේ සාමාන්‍යයෙන් අපි 1x කියන එක ලියන්නේ නැහැ ඉස්සරහින්. x සංගුණකයේ විදිහට එක ලියන්නේ. උත්තරේට අපිට එනවා ඍණ 2 යට x. බලන්න හරි සරල වැඩක් තිබ්බේ. මේකේ හරයන් සමාන කරගන්න අපිට හිතලා සමාන කරගන්න පුළුවන් තමයි බොහෝ වෙලාවට දෙන්නේ. මේ වගේ හදා ඉන්න අවශ්‍ය නැහැ. අපිට නිකන් ගාන දැක්කහම මෙන්න මෙයානේ ඉන්නේ කියලා හිතෙන විදිහට සරල ගණන් තමයි එන්නේ වීජීය භාගවල. ඒක නිසා මෙන්න මේ ගාන හරිම ලේසි. මේක බලන්න අහපව් වැඩේ කොට දාගන්න පුළුවන්. ඔන්න අපි යන් ඊට පස්සේ ඊගාව ගානට මේ ගාන ඕන අවශ්‍ය කට්ටිය ලියා ගන්න. අපිට හම්බෙලා තියෙන ඊගාව ගාන තමයි මෙන්න මෙයා. මෙයා අපිට හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? මොකද්ද පාඩම මෙයා අපි මොන දැනුමද පරීක්ෂා කරන්න කියලා බලමු අපි. මෙයා ඇවිල්ලා සාධක පාඩමේ නම සාධක පාඩමේ දැනුම තමයි අපි මේ ගානේ පරීක්ෂා කරලා බලන්න යන්නේ යාලා. ඒතර මේ බලන්න පුතේ. මේකේ සාධක හොයන ක්‍රම තුනක් තියෙනවා අපේ සිලබස් එකේ. මේ ක්‍රම තුනට තමයි හැමතිස්සෙම සාධක හොයන්න තියෙන්නේ. පළවෙනි එක තමයි පොදු පද ඉවතට ගැනීම. දෙවෙනි ආකාරය තමයි අපිට සාධක හොයන්න හම්බෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක. තුන්වෙනි ක්‍රමය තමයි අපිට හම්බෙන වර්ග දෙකක අන්තරයේ සාධක.
right. එතකොට මෙන්න මේ ක්‍රම තුනෙන් පිළිවෙලට බලාගෙන ගිහපුවහම මෙයාගේ සාධක ටික අපිට හොයාගන්න පුළුවන්. අපි බලමු මොනවද මෙයාගේ සාධක කොහොමද හොයන්නේ කියලා. අපේ සාධක හොයන ක්‍රම තුනෙන් අපි බලනවා පළවෙනි ආකාරයෙන් අපිට මෙයාගේ සාධක හොයන්න පුළුවන්ද කියලා. පළවෙනි ආකාරය තමයි පුතේ පොදු පද ඉවතට ගැනීම. පොදු පද ඉවතට ගන්න පුළුවන්ද කියලා බලනවා අපි මෙන්න මේ ප්‍රකාශනයෙන්. ඔයාලා දන්නවා මේකට ප්‍රකාශනයක් කියන්න හේතුව මෙයාගේ පද දෙකක් ඉන්නවා. පද වෙන් වෙන්නේ ධන හෝ ඍණ ලකුණු වලින්. මෙතන ඍණ ලකුණක් ඉන්නවා. ඍණ ලකුණෙන් වෙන් වෙලා එක පදයක් මෙතන ඉන්නවා. තව පදයක් මෙතන ඉන්නවා. එතකොට මේ ප්‍රකාශනයේ පද දෙකයි මේ පද දෙකෙන් පොදු පදයක් ඉවතට ගන්න පුළුවන්. පොදු පද විදිහට අපි එළියට ගන්නේ ඉලක්කම් හෝ එහෙම නැත්නම් සංඛ්‍යා එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු. එතකොට මේ දෙන්නටම පොදුවේ ඉංග්‍රීසි අකුරු ඉන්නවද කියලා බලනවා අපි. මෙතන ඉන්නවා x මෙතන x අකුරු නෑ. ඒක නිසා x අකුරු අපිට පොදුවේ එළියට ගන්න බෑ. ඉංග්‍රීසි අකුරු එළියට ගන්න බෑ. අපි ඊට පස්සේ බලනවා ඉලක්කම් එළියට ගන්න පුළුවන්. ඉලක්කම් එළියට ගද්දී අපි බලන්නේ මේ පද දෙකේ ඉන්න සංඛ්‍යා දෙක. මෙතන ඉන්නවා 2 මෙතන ඉන්නවා 18. මේක ඇත්තටම සංඛ්‍යාවක් නෙමෙයි මේකට අපි කියන්නේ ඉලක්කමක් කියලා. එතකොට මෙතන සංඛ්‍යාව 18 ඉන්නවා මෙතන ඉලක්කම 2 ඉන්නවා. මේ දෙන්නගෙන් අපිට පොදුවේ කවුරු හරි මේ දෙන්නටම පොදු එක්කෙනෙක් එළියට ගන්න පුළුවන්. අපි මේ පොදු එක්කෙනා විදිහට සලකන්නේ පුතේ මෙයයි දෙන්නම බෙදෙන විශාලම සංඛ්‍යාව. මේ පද දෙකේ ඉන්න සංඛ්‍යා දෙක බෙදෙන විශාලම සංඛ්‍යාව තමයි අපි පොදුවේ ඉවතට ගන්න. අපි ඒකට කියනවා මහා පොදු සාධකය. 2 සහ 18 මහා පොදු සාධකය. එතකොට 2 සහ 18 බෙදෙන විශාලම සංඛ්‍යාව වෙන්නේ පුතේ දෙකේ ඉලක්කම. අපිට පුළුවන් දෙකේ ඉලක්කම මෙයාගේ පොදු පදයේ විදිහට ඉවතට ගන්න. එතකොට අපිට ඇතුළේ ඉතුරු වෙනවා මෙතනින් දෙකේ ඉලක්කම ගත්ත හින්දා x වර්ග 18ට දෙකේ වන් 9යි. ඒකින්ද ඇතුළේ ඉතුරු වෙනවා x වර්ග ඍණ 9. එතකොට මම පුතාලා දන්නවා මෙහෙමයි මේක අපි එළියට ගත්තාම ඇතුළට පද දාන්නේ. දෙකේ ඉලක්කම අපි තෝරාගත්තේ මේ දෙන්නම් බෙදෙන විශාලම සංඛ්‍යාව නිසා. අපි දෙකේ ඉලක්කම එළියට ගත්තා. ඊට පස්සේ ඇතුළට එන පද තීරණය කරන්නේ මෙහෙමයි. අපි බලනවා මෙන්න මෙතන ඉන්නේ 2 දෙකෙන් බෙදපුවම උත්තරේ පුතේ 1යි. අපි 1 හරිනම් මෙතන දාන්න ඕන. නමුත් අපි ඉංග්‍රීසි අකුරු ඉස්සරහින් 1 හිටියට අපි 1 දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඊට පස්සේ 18ට දෙකේවා කීයද කියලා බලනවා. 18ට දෙකේවා 9යි. එහෙනම් අපි කරන්නේ මේ ඉවතට ගත්ත සංඛ්‍යාවෙන් මෙන්න මේ වීඩියෝ ප්‍රකාශනයේ ඉන්න සංඛ්‍යා බෙදලා එන උත්තර තමයි මේවට දාන්නේ. 2 දෙකෙන් බෙදුවා 1යි 18 දෙකෙන් බෙදුවා 9යි. එළියට ගත්තේ 2 දෙකෙන් බෙදලා උත්තර දානවා. ඒතර x වර්ග ඍණ 9 තමයි අපිට වරහන් ඇතුළට එන්නේ ඉතුරු වෙන පද විදිහට. ඒතර ඔන්න අපි පොදු පද ඉවතට ගැනීම හරි. අපි බලනවා සාධක හොයන තව ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාරයට මෙන්න මේ ප්‍රකාශන ඇතුළේ ඉතුරු වෙච්ච එකනේ තව දුරටත් සාධක හොයන්න පුළුවන්. ඊගා ආකාරය තමයි ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියලා කියන්නේ පුතේ පද තුනක් සහිත ප්‍රකාශන. නමුත් මෙතන පද තුනක් නැහැ. ඒක නිසා අපි යනවා ඊගාව ආකාරයට. ඒ කියන්නේ මෙයාගෙන් සාධක හොයන්න බෑ අපිට. අපි යනවා ඊගාව ආකාරයට වර්ග දෙකාන්තරයේ සාධක. පුතාලා දන්නවා වර්ග දෙකාන්තරයේ සාධක කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. මෙයාගේ ලක්ෂණ ටික තමයි වර්ගපද තියෙන්න ඕනේ. වර්ගපද දෙක අතර අඩු කිරීමක් තියෙනවා. අඩු කිරීමට තමයි පුතේ අපි අන්තරය කියලා කියන්නේ. ඒතර වර්ගපද දෙකක් අතර අඩු කිරීමට තමයි අපි කියන්නේ වර්ග දෙකක අන්තරයක් කියලා. එහෙනම් මෙන්න මේ වගේ වර්ගපද දෙකක් අතර අඩු කිරීමක් තියෙනවා නම් අපි මේකට කියනවා වර්ග දෙකක අන්තරයක් කියලා. එතකොට මෙයාගේ තියෙන ඕන විශේෂ ලක්ෂණය තමයි අඩු කිරීමෙන් දෙපැත්තේ තියෙන හැම පදයකටම වර්ග තියෙන්න ඕනේ. මෙතන a ට වර්ග තියෙනවා හරි මෙතන b ට වර්ග තියෙනවා. ඒතකොට මෙයාගේ සාධක වෙන්නේ මෙහෙමයි. වර්ග අයින් කරලා අඩු කිරීම වර්ග අයින් කරලා එකතු කිරීම. මේ දෙන්නගේ වර්ග අයින් කරා ඒ දෙන්න අතර අඩු කිරීම එක සාධකයක්. මේ දෙන්නගේ වර්ග අයින් කරා ඒ දෙන්න අතර එකතු කිරීම තව සාධකයක්. ඔන්න එහෙනම් a වර්ග ඍණ b වර්ග වගේ වර්ග දෙක අන්තරයක් තියෙන ප්‍රකාශනයක සාධක දෙක හැදෙන්නේ මෙන්න මෙහෙම. එතකොට අපි බලනවා මෙයත් වර්ග දෙක අන්තරයට අයිතිද? ඔව් පොඩ්ඩක් ඒ හැඩේ තියෙනවා. මේ ඍණ ලකුණ තියෙනවා. මේ පදයට වර්ග වැටලා තියෙනවා. නමුත් මෙයාට වර්ග නැහැ. හැබැයි පුතේ අපිට පුළුවන් මෙයාව සකස් කරගන්න මෙන්න මෙහෙම. x වර්ග ඍණ 9 කියන එක අපිට මෙන්න මේ 9 ලියන්න පුළුවන් වර්ග පදයක් විදිහට. කවුද ඒ වර්ග පදය? x වර්ග ඍණ 3a වර්ගය. 3a වර්ගය අපි දන්නවා 9. ඒක නිසා මම 9 වෙනුවට ලිව්වා 3a වර්ගය. එහෙනම් මම මේක සකස් කරගන්නවා මෙන්න මෙහෙම x වර්ග ඍණ 3a වර්ගය. ඒතර මම පුතාලට පේනවා දැන් මේක පැහැදිලිවම වර්ග දෙක අන්තරයක් විදිහට පේනවා. පද දෙක අතර අඩු කිරීම තියෙනවා. පද දෙකට වර්ග වැටලා තියෙනවා. එහෙනම් වර්ග දෙක අන්තරේ
ලක්ෂණ ටික සම්පූර්ණ වෙලා තියෙනවා. අපිට එහෙනම් මේකේ සාධක ලියුව හැකි 2යි. එක සාධකයක් අපිට ලියුව හැකි මේ දෙන්නගේ වර්ග අමතක කරලා පද දෙකේ අඩු කිරීම. ඒ වගේම මේ දෙන්නගේ වර්ග අමතක කරලා පද දෙකේ එකතු කිරීම. ඔන්න අපි මෙන්න මේ ප්‍රකාශනයේ සාධක හෙව්වා. එහෙනම් අනිවාර්යෙන් සාධක හොයන ගානක් එනවා. මම පුතාලා ඒකට ලෑස්ති වෙන්න පාඩම් ටික හොඳට බලන්න. මෙන්න අපේ සාධක ගාන. 2024 සාමාන්‍ය පෙළ විභාගයට අපිට හම්බෙච්ච ගාන. අපි යන් ඊගාවට මොකද්ද අපිට හම්බෙන ගාන කියලා බලන්න. බීජගණිතේ පාඩම් මාලාවේ අපිට හම්බෙන ඊගාව ගාන තමයි පුතේ. මෙන්න මෙයා. කවුද මේ? බීජීය භාග. අපිට නැවතත් බීජීය භාග ගාන තියෙන්නේ. හැබැයි මේ බීජීය භාග අපිට හම්බෙන්නේ 11 වසරේදී. මේ තියෙන පුතේ හොඳට බලන්න. පටල ගන්න එපා. මේ තියෙන්නේ බීජීය භාග ගුණ කිරීම හා බෙදීම. මේක අපිට හම්බෙන්නේ 11 වසරේ පාඩමක් විදිහට පළවෙනි වාරේ. එතකොට පුතේ මෙන්න බලන්න මෙතන තියෙනවා 3x වර්ග වැඩි කිරීම 2y බෙදීම 8x. අපිට මේ ගාන මේ පේපර් එකේ අපිට ටිකක් පටලන්න වගේ දීලා තියෙන ගානක්. මේක අපි මෙන්න මේ විදිහට සකස් කරගත්තොත් අපිට සුපුරුදු හැඩය හම්බෙනවා. මං 3x වර්ග වැඩි කිරීම 2y ලියලා බෙදීම වෙනුවට මම මෙහෙම ඉරක් ගහලා අපේ සුපුරුදු බෙදීම දාගන්නවා මෙන්න මේ විදිහට 8x. ඒතර මේ විදිහට බෙදීම තිබ්බහම අපිට ටිකක් හුරු නෑ වගේ. අපිට ගණන් හදලා පුරුද්ද තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට අපි අන්න මේ විදිහට සකස් කරගත්තට පස්සේ දැන් බලන්න මම පුතාට මේක හරිම සරලයි. අපි දන්නා බීජ භාග ගුණ කිරීමේදී බෙදීමේදී ලොකු කතාවක් නෑ. පොදු හරය හොයන්න මුකුත් කතන්දර නෑ. එකතු කිරීමේදී අඩු කිරීමේදී වගේ භාගවල අපිට පුළුවන් මේකේ උඩයි යටයි නැත්නම් හරය සහ ලවය හැකිතාක් සුළු කරන්න. කොහොම සුළු කරන්නේ? හරය සහ ලවයේ එකම જાති ඉංග්‍රීසි අකුරු ඉන්නවනම් බීජීය පද ඉන්නවනම් අපිට යාලා විවත් කරන්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යාවල එකම සංඛ්‍යාවෙන් උඩයි යටයි සංඛ්‍යා බෙදෙනවා නම් අපිට ඒවත් ඉවත් කරන්න පුළුවන්. ඒතර මෙන්න මෙතන අපිට පුළුවන් දෙක දෙකෙන් බෙදෙනවා. දෙක දෙකෙන් බෙදපුවාම 1යි 8 දෙකෙන් බෙදෙනවා 4යි. ඒ වගේම අපිට පුළුවන් මෙතන 2x වර්ග කියන එක්කෙනාව මෙතන x පදයක් ඉන්නවා. මෙතන x වර්ග කියන එකේ තේරුම තමයි පුතේ x වැඩි කිරීම x. ඒතර උඩ ඉන්නේ x වැඩි කිරීම x. යටත් මෙතන x කෙනෙක් ඉන්නවා. මේ x එකට මේ x කෙනෙක් කපලා දාන්න පුළුවන්. නැත්නම් අයින් කරන්න පුළුවන්. ඒතර මෙතන x එකට මෙතනින් x කෙනෙක් කැපිලා අයින් වෙනවා. හැබැයි තව x එකක් ඉතුරු වෙනවා. ඒක අමතක කරන්න එපා. කැපුවට පස්සේ ඒක අමතක වෙයි. ඊට පස්සේ අපිට ආයෙත් සුළු වෙන කවුරු හරි ඉන්නවද කියලා බලනවා. ආයෙ කවුරුත් ඉතුරු වෙලා නැහැ. 3 සහ 4 බෙදෙන පොදු සංඛ්‍යාවක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් මෙයාව මෙන්න මේ විදිහට සකස් කරන්න. කොහොමද? ලවයේ ඉතුරු වෙන කට්ටිය වෙනම ගුණ කරන්න, හරයේ ඉතුරු වෙන කට්ටිය වෙනම ගුණ කරන්න. 3x සහ ඉතුරු උනේ y. එතකොට අපි කොහොමද මේක ගුණ කරන්නේ? 3i වැඩි කිරීම x වැඩි කිරීම y. එතකොට අපි වැඩි කිරීම හංගලා ලියන්නේ බීජීය පද එක ලියනකොට. එතකොට තමයි ලස්සන. එහෙනම් 3xy උඩට එනවා. යටට ඉතුරු වෙන්නේ හරය විදිහට 4. එහෙනම් පුතේ අපිට උත්තර එනවා 3xy යට 4. බලන්න. මේක හරිම සරල ගානක්. බීජීය භාග බෙදීම හා ගුණ කිරීම පාඩමින් හම්බෙන ගාන. මේ ගණන් හරිම සරලයි පුතේ. මේවට පුරුදු වෙලා යන්න අපිට මේ වගේ ලකුණු ඉතාම ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි. මෙන්න ගාන බලන්න. අපිට බීජීය ගණිතේ පාඩමේ අපිට ඊගාව හම්බෙන ගාන මෙන්න මෙයා. මේ තමයි කවුද? අපේ කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය පාඩමෙන් හම්බෙන අපිට හම්බෙන ගාන බලන්න. මෙයාව හදන්න මෙන්න මෙහෙමයි. හරිම සරල වැඩක් තියෙන අපිට කරන්න. අපිට බොහෝ වෙලාවට මම කිව්වා කලින් මොකද්ද අපිට කුඩා පොදු ගුණාකාරය හොයන්න එන්නේ බීජීය පදවල කුඩා පොදු ගුණාකාරය තමයි කෙටි ප්‍රශ්න වලට එන්නේ. බොහෝ වෙලාවට එන්නේ එහෙම. බීජීය ප්‍රකාශන වෙනවා බොහොම අඩුයි. එතකොට අපි බලමු මෙන්න මේ ප්‍රකාශන තුනක් දීලා තියෙනවා මේ විදිහට. බීජීය පද තුනක් දීලා තියෙනවා පුතේ. බීජීය පද තුනේ කොහොමද අපි කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කියලා. මේක හරිම සරල වැඩක්. මුලින්ම ඔයාලා මෙන්න මේ ඉලක්කම් ටික ගන්න. මෙන්න මේ ඉලක්කම් ටිකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න. 6 5 සහ 2. හරිම සරලව ඔයාලා දන්න පොඩි කාලේ ඉඳන් කුඩා පොදු ගුණාකාරය හොයන්න අපිට කුඩාම් ප්‍රථමක සංඛ්‍යාවෙන් ඉඳන් බෙදා යන්න තියෙන්නේ. අපිට හම්බෙන කුඩාම් ප්‍රථම සංඛ්‍යාව තමයි 2. 2කින් බෙදුවා. 6 2කින් බෙදුවාම 3යි. 5 බෙදෙන්නේ නැහැ එහෙම පල්ලෙහාට. 2ට 2 ඒවා 1යි. ආයෙත් බලන්න 2කින් බෙදෙන කවුරුම හරි ඉන්නවද කියලා නෑ. ඒක නිසා අපි ඊගා ප්‍රථම සංඛ්‍යාවට පයින්නවා. කවුද ඊගා ප්‍රථම සංඛ්‍යාව අපිට හම්බෙන 3.
අපි දන්නවා ප්‍රථම සංඛ්‍යා ටික 2 3 5 7 11 13 ආදී විදිහට මෙහෙම ලිව්වේ. ත්‍රිගා ප්‍රථම සංඛ්‍යාව විදිහට අපිට හම්බෙන්නේ දෙකෙන් බෙදෙන කවුරුවත් නැති නිසා තුන්වෙනි ප්‍රථම සංඛ්‍යාව දෙවෙනි ප්‍රථම සංඛ්‍යාව විදිහට 3 හම්බෙනවා. අපි 3ෙන් බෙදලා බලනවා. ඔව් 3ෙන් බෙදෙන එක්කෙනෙක් ඉන්නවා. 3ට 3 එකයි 5 බෙදෙන්නේ නැහැ. එහෙම පල්ලෙහාට ගත්තා. 1 බෙදෙන්නේ නැහැ. ඊගාවට බලන්න ආයෙ 3ෙන් බෙදෙන කවුරු හරි ඉන්නවද කියලා. නමුත් අපිට 3ෙන් බෙදෙන කවුරුවත් හම්බෙන්නේ නැහැ. අපි ඊගා ප්‍රථම සංඛ්‍යාවට පයින්නවා. කවුද ඊගා ප්‍රථම සංඛ්‍යාව? 5. 5ෙන් බෙදෙන කවුරු හරි ඉන්නවද කියලා බලනවා. ඔව් 5ෙන් බෙදෙන එක්කෙනෙක් ඉන්නවා. මෙයාලා බෙදෙන්නේ නැහැ. එහෙම පල්ලෙහාට ගන්නවා. 5ට 5 එකයි 1යි. ඔක්කොම යටින් එන උත්තර එක වුණාට පස්සේ අපි වැඩේ නවත්තලා මෙන්න මෙයාලා ටික ගුණ කරනවා. කවුද මේ අපේ ප්‍රථමක සාධක ටික? 2 වරක් 3 6යි 6 වරක් 5 30යි. එතකොට අපිට උත්තරයක් එනවා කුඩාපද ගුණාකාරයේ විදිහට 30 ඉලක්කම් වලින් එහෙම නැත්නම් සංඛ්‍යා වලින් අපිට එන්නේ 30. ඊට පස්සේ අපි බලනවා VG අකුරු වලින් කොහොමද අපි තෝරන්නේ? හරිම සරල වැඩක් තියෙන පුතේ. බලන්න ඉංග්‍රීසි අකුරු වර්ග කවුද ඉන්නේ කියලා. මෙතන ඉන්නවා X ඉන්නවා, X ගේ කට්ටිය ඉන්නවා, සහ Y ගේ කට්ටිය ඉන්නවා. දැන් බලන්න X ගේ කට්ටියකින් වැඩිම බලය තියෙන්නේ කාටද? ඔයාලා දන්න මෙන්න මෙතන X ඉන්නවා, ආයෙ මෙතන X ඉන්නවා. මෙතන X ගේ බලය දෙවෙනි බලය, මෙතන X ගේ බලය ඇත්තට මෙතන ඉන්නේ කවුද හැංගිලා 1. දැන් මෙතන ඉන්න බලය තමයි X ගේ පළවෙනි බලය. එතකොට X ගෙන් වැඩිම බලය තෝරන්න. වැඩිම බලය විදිහට ඉන්නේ පුතේ X වර්ග. එහෙනම් උත්තරේට යව දාන්න. ඊට පස්සේ බලන්න y ගෙන් වැඩිම බලය විදිහට කවුද ඉන්නේ? y ගෙන් මෙතන ඉන්නවා පළවෙනි බලය, මෙතන ඉන්නවා දෙවෙනි බලය. එහෙනම් y ගෙනුත් වැඩිම බලය වෙන්නේ y වල දෙවෙනි බලය. එහෙනම් අපිට කුඩාපද ගුණාකාරයේ ලේසියෙන් හොයන්න පුළුවන් 30යි x වර්ග y වර්ග. මෙන්න මේ විදිහට පුතේ හරිම සරලයි. ඉංග්‍රීසි අකුරු වලින් වැඩිම බලය තෝරලා දාන්න, ඉලක්කම් වලින් මේ විදිහට කුඩාපද ගුණාකාරය හොයලා දාන්න. හරිම සරල වැඩක්. right. ඔන්න අපි ඒ ගානත් ඉවර කරා. බලන්න මේකත් ලේසිම ගානක්. මෙන්න බලන්න අපිට හම්බෙන ඊගාව බීජගණිතයේ පාඩම් මාලාවේ ඊගාව ගැටලුව අපිට කියනවා ලක්ෂ දෙකක් දීලා 4,6 සහ 6,9 කියන ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න. ඒතර පුතේ අපි දන්නවා ඕනෑම සරල රේඛාවක් ගත්තාම ඕනෑම සරල රේඛාවක සාධාරණ සමීකරණය අපි ලියන්නේ y සමානයි mx ධන c. එතකොට අපේ සරල රේඛාවේ සමීකරණය අපි හිතනවා y සමානයි mx ධන c කියලා. එතකොට අපි m හොයාගෙන c හොයාගන්න ඕනේ අපේ සමීකරණේ කවුද කියලා බලන්න. එතකොට පුතේ අපිට මෙන්න මේ m සහ c හොයන්නේ කොහොමද කියන එක බලන්න වෙනවා. එතකොට මම පුතාලා මේක කරන්න තියෙන මෙහෙම සරල වැඩක්. අපේ සරල රේඛාව අපි දුම් මෙහෙම තියෙන්නේ කියලා. ඔයාලා ලක්ෂ දෙක කැමති විදිහට දාගන්න. මම මෙතන ලක්ෂය දාන්නම් 6,9. මෙතන ලක්ෂය දාන්නම් 4,6 කියලා. මෙන්න අපි ලක්ෂ දෙක මෙහෙම තියනවා කියලා හිතුවා. සරල රේඛාවක් මෙහෙම තියෙනවා කාර්සිය තලයක. ඒ සරල රේඛාව උඩ මෙහෙම ලක්ෂ දෙකක් තියෙනවා. මෙන්න මේ ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය තමයි අපෙන් අහන්නේ. අපි හිතනවා මෙයාගේ සමීකරණය y සමානයි mx ධන c කියලා. අපි තාම දන්නේ නැහැ මෙයාගේ m කවුද c කවුද කියලා. අපි මේ දෙක හොයාගත්තා නම් අපිට සරල රේඛාවේ සමීකරණය හම්බ වෙනවා. ඒතර පුතේ අපිට m හොයන්න තියෙන ක්‍රමයක් තමයි සරල රේඛාවක m කියලා කියන්නේ පුතේ මතක තියාගන්න අපි m කියන එක්කෙනාට දෙන නම තමයි අනුක්‍රමණය. m කියලා කියන්නේ අපි අනුක්‍රමණය. c කියලා කියන්නේ අපි අන්තක්ඛණ්ඩය. මෙයාලා ගැන දීර්ඝව විස්තර කරන්න නම් තීරි අපිට උගන්වන්න වෙනවා. නමුත් අපිට අවශ්‍ය දැනුම විතරක් අපි මෙතනදී රැස් කරගමු. අපිට කෙටි ප්‍රශ්න කොට දාගන්න දැනුම විතරයි ඕනේ. මම ඒකට අවශ්‍ය දැනුම කියලා දෙන්නම්. අපිට එතකොට අනුක්‍රමණය හොයන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි පුතේ ලක්ෂ දෙකක් දුන්නට පස්සේ අපිට මේ ලක්ෂ දෙකෙන් කොහොමද අනුක්‍රමණය හොයන්නේ? හරිම ලේසි. ඔයාලට තියෙන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදන්න පුතේ x ඛණ්ඩාංක වෙනසින්. ඔයාලා දන්නවා ලක්ෂ දෙකක් ලිව්වට පස්සේ යාළගේ x හා y ඛණ්ඩාංක අපි ලියාගන්නේ මෙහෙමයි. මුලින් ඉන්නේ හැමතිස්සෙම x, දෙවෙනියට ඉන්නේ හැමතිස්සෙම y. මුලින් ඉන්නේ x, දෙවෙනියට ඉන්නේ y. ඉංග්‍රීසි හොඩිය අකුරු ඉන්න පිළිවෙලටම තමයි ඉන්නේ. x නේ මුලින් ඉන්නේ, ඊගාවටනේ y ඉන්නේ. ඒ වගේම තමයි ඛණ්ඩාංක දෙකත් ඒ විදිහටම තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතන අපි බලන්න ඕනේ y ඛණ්ඩාංක වෙනස. හැමතිස්සෙම ඒ y ඛණ්ඩාංක වෙනස ගන්න විදිහටම තමයි x ඛණ්ඩාංක වෙනසත් ගන්න ඕනේ. මම මුලින්ම මෙන්න මෙහෙම y ඛණ්ඩාංක වෙනස ගද්දි උඩ ලක්ෂයෙන් යට ලක්ෂය තමයි අඩු කරන්නේ. වෙනස කියන්නේ පුතේ අඩු කිරීමට.
එතකොට මම y කණ්ඩාංක දෙකේ වෙනස කියන්නේ y කණ්ඩාංක දෙකේ අඩු කිරීම ගන්නේ උඩ ලක්ෂයේ ඉන්නවා 9 අඩු කිරීම යට ලක්ෂයේ ඉන්නවා 6. මොන මම y කණ්ඩාංක දෙකේ වෙනස ගත්තා. වෙනස කියන්නේ අඩු කිරීම බෙදීම දැම්මා. මෙන්න ආයේ x කණ්ඩාංක දෙකේ වෙනස. පුතේ x කණ්ඩාංක දෙක ගත්තත් අපි අර විදිහටමයි ගන්න ඕනේ. මම මෙතන කරේ උඩ ලක්ෂයෙන් යට ලක්ෂයේ y කණ්ඩාංකය අඩු කරපු එක. x ගද්දිත් අපි ඒ විදිහටම කරන්න ඕනේ. මොකද අපි කරන්න ඕනේ උඩ ඉන්න x කණ්ඩාංකයෙන් යට ඉන්න x කණ්ඩාංකය අඩු කරන්න ඕනේ. එහෙනම් 6න් අඩු කරනවා 7. පුතේ මේකේ මෙහෙමයි. ඔයාලා මේ ලක්ෂ දෙක මාරු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. y කණ්ඩාංකයේ ගත්ත විදිහටම x කණ්ඩාංකයක් ගන්න. ඔයාලට ඕන පුළුවන් 6න් 9ක් අඩු කරන්න. ඒ විදිහටම එහෙනම් x කණ්ඩාංකයක් ගන්න ඕනේ 4න් 6ක් අඩු කරන්න. ඒක තමන්ට කැමති විදිහක්. හැබැයි y ගන්න විදිහටම තමයි x ගන්නත් ඕනේ. එතකොට අපිට මෙන්න බලන්න 9න් 6ක් 3යි 6න් 4ක් 2යි. එහෙනම් අපිට මෙන්න එනවා අනුක්‍රමණය එනවා 2න් 3යි. දැන් අපි කොහොමද අන්තක්ඛණ්ඩය හොයන්නේ? දැන් අපිට ඕන මේ සමීකරණය අපිට ලියාගත්තා මෙන්න මෙහෙම කොහොමද y සමානයි 2න් 3යි x කියලා. මම මෙතන m වෙනුවට අපි හොයාගත්ත උත්තරේ දැම්මා. 2න් 3 ධන c. අන්න අපේ සමීකරණේ දැන් භාගයක් හරි. දැන් බලමු අපි ඊටු ටික කොහොමද හදන්නේ? c කොහොමද හොයන්නේ? හරි සරල වැඩක් තියෙන පුතේ. ඔයාලට c හොයන්න. මේ අනුක්‍රමණය හෝ අන්තක්ඛණ්ඩය හොයාගත්තට පස්සේ අනුක්‍රමණයනුයි අන්තක්ඛණ්ඩයනුයි දෙන්නගෙන් එක්කෙනෙක් හොයාගත්තට පස්සේ අනිත් එක්කෙනා හොයන්න තියෙන සරලම ක්‍රමය තමයි ඔයාට මෙන්න මේ ලක්ෂ දෙකෙන් කැමති ලක්ෂයක් ගෙනහිල්ලා මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්න. මම තෝරාගන්නම් මෙන්න මේ 4,6 කියන ලක්ෂය මං ගෙනහිල්ලා මෙන්න මෙයාට ආදේශ කරනවා 4,6 මෙන්න මේ සමීකරණයට ආදේශ කරනවා. එතකොට අපි y ට දාන්නේ මෙයා y ට 6 3යට 2යි වැඩි කිරීම අපි x වෙනුවට දාන්නේ මෙතන තියෙන x කණ්ඩාංකය 4. අපි y වෙනුවට දානවා y කණ්ඩාංකය x වෙනුවට දානවා x කණ්ඩාංකය. c අපි දන්නේ නැහැ. ඒතර පුතේ මෙන්න මෙතන කැපෙනවා 2ට 2 1යි 4ට 2 2යි කියලා. බලන්න මෙතන 2 ඉන්නේ යට 4 ඉන්නේ උඩ. 4 යටින් මෙහෙම හැංගිලා ඉන්නේ 1. එතකොට මෙන්න මේ පැත්තේ 6 ඉන්නවා සමානයි. මෙන්න මෙතන 3 වරක් 2යි. ඒතර 3 වරක් 2 6යි. අපිට 6 ලැබෙනවා ධන c. මේ ලක්ෂ්‍ය අහපුවම මෙතන මේ ආදේශ කරපු x කණ්ඩාංකය ආදේශ කරාට පස්සේ සුළු කිරීම වල වෙච්ච විදිය මෙහෙමයි 2ට 2 කැපුණා 2ට 2 1යි 4ට 2 2යි මෙතන උඩ ඉන්නවා 3 මෙතන ඉතුරුනේ 2 3 වරක් 2 6යි. යටින් එක හිටිය කියලා පුතේ වැඩක් නැහැ. අපි සාමාන්‍ය පූර්ණ සංඛ්‍යාවක් යටින් එක දාන්නේ නැහැ. හිටිය කියලා වැඩක් නැහැ. හරි. දැන් අපිට c හොයන්න තියෙන සරලම ක්‍රමය තමයි මේ 6 මෙහාට ගේන්න මේ 6 ඉස්සරහින් ඉන්නේ ධන ලකුණ ධන එක්කෙනෙක් අනිත් පැත්තට එද්දි පුතේ ඍණ වෙනවා. එතකොට 6 ඍණ 6 සමානයි c. එහෙනම් c සමානයි උත්තරේ බිඳුවයි. එහෙනම් අපේ අන්තක්ඛණ්ඩයේ විදිහට එන්නේ බිඳුව. ඉතින් හරි සරල වැඩක් තියෙන. එහෙනම් අපිට මෙන්න ලියන්න පුළුවන් අපේ සමීකරණය y සමානයි 2න් 3යි x ධන බිඳුව. නමුත් අපි බිඳුව ලියන්නේ නැහැ පුතේ. අපිට ලියන්න පුළුවන් එහෙනම් 2න් 3යි x කියලා. බලන්න හරිම සරල වැඩක් තියෙන්නේ. මේකෙත් අපි දැනගෙන ඉන්න ඕන කාරණේ තමයි අනුක්‍රමණය හොයනවා නම් ලක්ෂ දෙකක් ඇසුරෙන් y කණ්ඩාංක වෙනසින් බෙදන්න ඕන x කණ්ඩාංක වෙනස අනුක්‍රමණය හොයාගත්තට පස්සේ අන්තක්ඛණ්ඩය හොයන්න තියෙනවා නම් ඔයාලට සරල වැඩක් තියෙන්නේ මේ ලක්ෂ දෙකෙන් කැමති ලක්ෂයක් ගෙනහිල්ලා සමීකරණයට ආදේශ කරන්න. හැබැයි මේ ආදේශ කරන සමීකරණේ m ට උත්තරේ දාලා තියෙන්න ඕනේ. m අකුර තියාගෙන ආදේශ කරන්නේ m ට ආපු උත්තරේ දාලා තියෙන්න ඕනේ. right. හරි. බීජගණිතයේ පාඩම් මාලාවේ අපිට හම්බෙන ඊගාව ගන්න තමයි පුතේ බීජ අසමානතා. ඒතර මේ තියෙන බීජ අසමානතාවයක් අපි බලමු මේ බීජ අසමානතාවයක් විසඳන්නේ කොහොමද කියලා. පුතේ මෙහෙමයි බීජ අසමානතාවයක් වුණත් සමීකරණයක් වුණත් විසඳන එකම නීති ටිකක් තියෙන්නේ. හැබැයි අසමානතාව වෙනස් වෙන්නේ අසමානතාවයක දෙපැත්ත ඍණ සංඛ්‍යාවකින් බෙදුනොත් හෝ ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණොත් අසමානතා ලකුණේ පැත්ත මාරු වෙනවා. මොක තමයි තියෙන එකම වෙනස. නැත්නම් සමීකරණ විසඳනවා වගේමයි අපිට විසඳගෙන යන්න තියෙන්නේ. අසමානතාවයක් විසඳනවා කියන්නේ පුතේ සමීකරණයක් වගේම මෙන්න මේ නොදන්නා පදය එක්පසක තනි කරගන්න එක. එතකොට නොදන්නා පදයක් එක්පසක තනි කරගද්දි සමීකරණවල වගේම
මුලින්ම අයින් කරන්න පුතේ එකතු කිරීම සහ අඩු කිරීම වලින් සම්බන්ධ වෙලා ඉන්න පද ඊට පස්සේ බෙදීම් සහ ඊට පස්සේ ගුණ කිරීම. එහෙනම් මෙන්න මෙහෙමයි පද ඉවත් කරන පිළිවෙල. අපි බලමු මෙන්න මේ නොදන්නා පදය තනි කරද්දී අපිට කරදරයක් විදිහට ඉන්නේ කවුද? මෙන්න මෙතන ඉන්නවා ධන 11 කරදරයක් විදිහට, මෙතන ඉන්නවා 3 ඉලක්කම්. ඒතර 3 ඉලක්කම් බෙදලා ඉන්නේ මෙතන ගුණ කිරීමකින්, 11 බෙදලා ඉන්නේ ධන ලකුණකින් එකතු කිරීමකින්. ඒතර අපි මුලින්ම අයින් කරන්නේ මේකේ එකතු කිරීම සහ අඩු කිරීම. එහෙනම් අපිට එකතු කිරීම මුලින්ම අයින් කරන්න වෙනවා 3x ධන 11 අයින් කරන්න. අපි දාන්නේ පුතේ ඍණ 11ක්. ඔයාලා දන්නවා ධන අයින් කරන්න නම් ඍණ දානවා, ඍණ අයින් කරන්න නම් ධන දානවා. එතකොට අපි අසමානතාවයේ එක පැත්තකට කරපු දේ අනිත් පැත්තටත් ඒ විදිහටම කරන්න ඕනේ සමීකරණ වගේමයි. නම් මම මේ පැත්තට දානවා ඍණ 11. දැන් ධන 11 ඍණ 11 කැපිලා යනවා. 3x මේ පැත්තේ ඉතුරු වෙනවා. ඔයාලා දන්නවා මෙතන ඉන්නේ ධන දෙක හැංගිලා ඉන්නේ ධන ලකුණ. එතකොට පුතේ ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් ඉන්නේ. ඔයාලා දන්නවා ලකුණු වෙනස් නම් වැඩියගෙන් අඩුවගේ අඩු වෙනවා. 11න් දෙකක් ගිහපුවම 9යි. වැඩි එක්කෙනාගේ ලකුණ ඍණ නිසා 11යි ලකුණ ඍණ. උත්තරයට එන්නේ ඍණ. ඊට පස්සේ පුතේ අපි බලනවා ඊගාවට කවුද අපි අයින් කරන්න ඕනේ? x තනි කරගන්න එකනේ අපි අරමුණ. නොදන්නා පදේ තනි කරගන්න එක තමයි අපි අරමුණ. විසඳනවා කියන්නේ ඒකයි. ඒතර පුතේ ධන මෙතන ඉන්නේ වැඩි කිරීම 3ක් x එක්ක බැඳලා ඉන්නේ මේක ගුණ කිරීමකින්. එහෙනම් අපි මේ ගුණ කිරීමේ 3 නේ ගුණ කිරීම 3 අයින් කරන්න අපි බෙදීම 3ක් දානවා. ඒතර පුතේ මේ පැත්තටත් අපි මේ වැඩේම කරන්න ඕනේ. එහෙනම් අපි බෙදීම 3ක් දාන්න ඕනේ. ඒතර මෙන්න බලන්න 3 ඉලක්කමට 3 ඉලක්කම මෙතන අයින් වෙලා යනවා. x විශාලයි. ධනයි ඍණයි බෙදුනහම ඍණ 9ට 3 ඒවා 3යි. එහෙනම් මෙන්න අපිට අසමානතාවය එනවා x විශාලයි ඍණ 3යි. ඒතර පුතේ මේ අසමානතාවයක් අපි සාමාන්‍යයෙන් කියවන්නේ මෙහෙමයි ඉංග්‍රීසි අකුරින් ඉඳන් ඉලක්කම් පැත්තට මුලින්ම ඉංග්‍රීසි අකුර ඊගාවට අසමානතාවයේ පැත්ත ඊගාවට සංඛ්‍යාව. x ට වැටලා තියෙන පැත්ත විශාලයි ඍණ 3ට වඩා. එතකොට මම පුතාලා මෙන්න මෙහෙමයි අපි අසමානතාවයක් කියවන්නේ. අපි බලමු මෙන්න මේ කියවපු එක අපි ප්‍රයෝජනෙට අරන් කොහොමද මෙයාව විසඳුම් වලට පරිවර්තනය කරන්නේ. අපි බලමු x විසඳුම් ටික කොහොමද ගන්නෙ. මෙතන ඉන්නවා අපි ගමු ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. මොන මම සංඛ්‍යා රේඛාවක් අඳගත්තා. අපේ විසඳුම ඇවිල්ලා තියෙන ඍණ 3ත් එක්ක සම්බන්ධ වෙලා මම ඍණ 3 ගාවෙන් ගිහිල්ලා බෝලයක් දැම්මා. සමාන ලකුණ නැති නිසා මම බෝලේ පාට කරේ නෑ. සමාන ලකුණ තියෙනවා නම් බෝලේ පාට කරන්න ඕනේ. අපි දැන් බලමු අසමානතාවය කියවන විදිය. x විශාලයි ඍණ 3ට වඩා. එහෙනම් x දෙන පිළිතුරු සියල්ල ඍණ 3ට වඩා විශාල වෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි ඍණ 3ට වඩා විශාල පැත්ත අඳුරු කරන්න. x දෙන පිළිතුරු සියල්ල ඍණ 3ට වඩා විශාල වෙන්න එපා. ඒතර සංඛ්‍යා රේඛාවක හැමතිස්සෙම විශාල පැත්ත වෙන්නේ අපි තෝරාගත්ත තැන ඉඳන් දකුණු පැත්ත. දකුණු පැත්තට යනකොට තමයි අගේ වැඩි වෙන්නේ. ඒතර පුතේ අපිට පේනවා x ට විසඳුම් තියෙන්නේ මෙන්න මේ ටිකේ අඳුරු කරපු ටිකේ. නමුත් අපෙන් අහන්නේ ප්‍රශ්නේ ඍණ නිකිලමය විසඳුම්. ඒතර ගැටලුවේ අපි අහන විදිහට උත්තර දෙන්න ඕනේ. මෙන්න පුතේ අපෙන් අහන්නේ ඍණ නිකිලමය විසඳුම් සොයන්න. පුතේ නිකිල කියලා කියන්නේ මතක තියාගන්න පූර්ණ සංඛ්‍යා. එතකොට අපෙන් අහන්නේ ඍණ පූර්ණ සංඛ්‍යා කවුද? x ට ලැබිච්ච පිළිතුරු වල ඉන්න ඍණ පූර්ණ සංඛ්‍යා ටික කවුද? එහෙනම් පුතේ මෙන්න බලන්න අපේ පිළිතුරු ඉන්නේ මේ පැත්තේ. ඒ පැත්තේ ඍණ පූර්ණ සංඛ්‍යා වලට ඉන්නේ මෙන්න මේ දෙක. එහෙනම් උත්තරේ ඉන්නේ ඍණ 2 සහ ඍණ 1. ඔන්න එහෙනම් අපි අසමානතාවය විසඳුවා. එහෙනම් අපේ බීජගණිතයේ අපිට ලැබෙන ප්‍රශ්න 6ම මම ඔයාලට කියලා දුන්නා 2024 ප්‍රශ්න පත්‍රයට ආපු. මේ වගේ මම ඔයාලට ඉදිරියේදීත් වීඩියෝ පාඩම් මාලාවක් අරගෙන ඉන්නම්. රචනා ප්‍රශ්න, කෙටි රචනා ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න කොහොමද අපි ඊටාම ලේසියෙන් විසඳන්නේ කියන එක ඔයාලා මේ වීඩියෝ මේ විභාගයට කලින් බලලා මේකේ දැනුම එකතු කරගෙන මේ ප්‍රශ්න ටික නිවැරදිව උත්තර ලියලා ලකුණු රැස් කරගන්න බලන්න. හැමෝටම සුබ පතනවා. සුබ දවසක්.